ආයිබෝවන් සුබ දවසක් මගතොට ලෙස අද අපි මේ හදිසියෙම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ ඉතාමත් වැදගත් සහ සංවේදීම මාතෘකාවක් ගැන ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් ඊට කලින් අපි මේ වීඩියෝ එක බලලා ඉමු. ඉතින් මේ වීඩියෝ එක තුල ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් තිබෙනවා කතා කරන්න. ඉතින් කාරණා අංක 1 මේ සියල්ල සිදුවන්නේ ශ්‍රී දළදා වන්දනාව පැවැත්වෙන පූජා භූමිය තුලයි. ඉතින් අපි වෙනදටත් වඩා සිත කය වචනය සංවර කරගන්න ඕන අවස්ථාවක්. කාරණා අංක 2 ඉතාමත්ම වැදගත් කාරණාවක්. මොකද යුනිෆෝම් එකක් අඳින පොලිස් නිලධාරියෙක් යුනිෆෝම් එකක් අඳින තමන්ගේ රටේ හමුදාවක තමන්ගේ සහෝදරයෙකුට යුනිෆෝම් එකක් අඳින සහෝදරයෙකුට ප්‍රසිද්ධියේ බැන වදින අවස්ථාවක්. අපි යුනිෆෝම් එකක් අඳින පුද්ගලයන් වුණාම අපි අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තිබෙනවා. අපි අතර අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා. self understanding එකක් තියෙනවා. ඒ වගේම අපි අතර හොඳ විනයක් හික්මීමක් තිබෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක සදාචාරයක් කියලා දෙයක් අපි අතර තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ පොලිස් නිලධාරියා මේ සියල්ල ඉක්මවා ගිහිල්ලා ඊටමත් නින්දිත අයුරින් ඊටමත් පිළිකුල් සහගත ආකාරයට මේ හමුදා පුද්ගලයාට බැනවදින අවස්ථාවක් තමයි අපට දක්නට ලැබුණේ. ඉතින් වෙන උදාහරණ මොකටද? මේ උදාහරණයම හොඳටම ඇති. පොලිස් නිලධාරියෙක් හමුදා නිලධාරියෙකුට මේ ආකාරයට කතා කරනවා නම් ඔවුන් සිවිල් පුද්ගලයන්ට කවර ආකාරයට සැලකයිද? ඉතින් රජය මේ පිළිබඳව දැඩි අවධානය වගකිව යුතු අංශ මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළේ නැතිනම් ළඟදීම දවසක සිවිල් සමාජයේ පොලිසිය අතර ගැටුම් ඇතිවීම වළක්වන්න බෑ. ඒක තමයි මේ හරහා අපිට ගන්න තියෙන උගත් පාඩම බවට පත් වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ තවත් සමහර උත්සාහ කරනවා මේක රජයේ පාර්ශවයේ මේකට වග කියන්න ඕනේ කියලා. හැබැයි රජයේ පාර්ශවයේ මේක වග කියවක් නැති වුණාට වග වීම ඇතුලේ ඔවුන්ට තිබෙනවා මේ පිළිබඳව කරුණු සොයා බලා මේන් ගන්න පුළුවන් දේ මොකක්ද කියලා අවබෝධ කරගෙන මින් එහාට මේ වගේ සිදුවීම් වෙන්න අවස්ථාවක් නොදී මේ හරි ආකාරයට කළමනාකරණය කරමින් ඵලදායී පොලිස් සේවයක් අපේ මහජනතාව වෙත ලබා දීමට කටයුතු කිරීමේ වගකීම සහ වගවීම අපේ රජයට මේ අවස්ථාවේදී තිබෙනවා. ඉතාමත් වැදගත් පණිවිඩයක් ලබා දෙන ඉතාමත් වැදගත් වීඩියෝ එකක් වෙනවා මේක. ඉතාමත් ඒ වගේම මේ වීඩියෝ කරපු මේ පුද්ගලයාට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. මොකද ඔහු මේ සමාජයට පෙන්눔 කරන්නේ අනාගතයේදී ලංකාවේ වෙන්න පුළුවන් විශාල ඛේදවාචකයක පෙරනිමිති සහ ඒ වළක්වා ගැනීමට හොඳම අවස්ථාව මේ වීඩියෝ එක හරහා අපට ලැබී තිබෙනවා. ඉතින් මගතොට ලෙස මා දැඩිව විශ්වාස කරනවා මේ වීඩියෝ එක නැරඹීමෙන් වගකිව යුතු පුද්ගලයා මේ පිළිබඳව අවධානය යොමු කර අනාගතයේදී වෙන්න තියෙන ඛේදවාචකයක් අනාගතයේදී වෙන්න තියෙන ඉතාමත් බැරෑරුම් තත්ත්වයක් නැති කර ගැනීමට මේ අවස්ථාවේදීම කටයුතු කිරීමට මේක උගත් පාඩමක් වෙයි කියලා මේ වීඩියෝ එක උගත් පාඩමක් වෙයි කියලා මගතොට දැඩිව විශ්වාස කරනවා. ඉතින් අපි මේ හදිසියේ මේ වීඩියෝ එක අරන් කාටවත්වත් කරදරයක් කරන්න හිංසාවක් කිරීමේ අදහසකින් නෙමෙයි. ඉතින් අපි ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරගෙන හමු වෙමු. එතකන් ආයිබෝවන්.